හලෝ කොහොමද? අද යාගේ ජීවිතයේ විශේෂම දවසක්. මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ලොකු මල්ලිගේ නංගිගේ වෙඩින් ඩේ එක. මේ ඔයාලා දකින්නේ 2025 10:18 උදේ. එයා අඳින්න ගෙදරින් පිටත් වුණ දවස. එදා මුල් ඇඳුම තමයි යන්නේ. පාන්දර 4 විතර ගෙදරින් පිටත් වුණා. පොඩ්ඩක් සීතල දවසක්. පින්වත්න වලට පේන්නේ නැති පින්නත් එක්ක මේ අපි ගෙදරින් පිටත් වෙන වෙලාවේ බස් එක තමයි ඉතින් අපි ගියේ. කට්ටිය 26ක් 30ක් විතර හිටගෙන හින්දා බස් එකයි කාර් එකයි ගියේ. විවේරා හොටල් එකේ තමයි තිබ්බේ කිරිතලේ. එන්ට්‍රන්ස් එක තමයි ඔයාලා ඔය දැක්ින්නේ. බලමුකෝ අපි දැන් මේ දවසේ ගෙදරින් කොහොමද කියලා. දකුණු පය පෙරටුව තබාපු උදේ දකුණු පය තිබිලා එක පඩියක් බහින්න. ඕකේ ඉන්න දැන්. ඕකේ උදේම පෝරුවේ චාරිත්‍රය ඉවර වෙලා ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක මේ දෙන්නකම චුට්ටක් හිත කැසිලද මන්දා ඉන්නේ පළවෙනි වතාවනේ මේ ඉන්නේ අපේ ගෙදර ඊගාවිස්සා. ඇත්තටම කිව්වොත් බඩ පිස්සා. ලබන අවුරුද්ද වෙඩින් එක යාවි. මේ අතරින් පතර ඒ දෙන්නගේ මං ගත්ත චූටි චූටි ෆෝටෝස් වගේක්. I would
ඒ අතර අපි ෆොටෝ ගන්නත් අමතක කරේ නෑ ඉතින්. පුළුවන් හැම විදිහටම ෆොටෝ ගත්තා. කොච්චර සතුටින් හිටියත් අවසානයේ පිටත් වෙන වෙලාව වෙද්දි හැමෝම ඇඬුවා. මං හිතන්නේ නංගි එක ගහ ඇඬුවා. ඊට පස්සේ ඉතින් දිගටම සර්කස් ඩාන්ස් තමයි. වොෂ්රූම් කියලා ඉතින් අතෑරියනේ අපි ෆොටෝ ගැහුවා. මේ පිටත් වෙන වෙලාව. ඉතින් දෙවෙනි දවසේ උදේ මේ එයාලා ආවේ ජීප් එකේ. ජීප් එකක් කිව්වට ජීප් 10ක් විතර. ජීප් පෙරහැරක් කිව්වොත් හරි. ඇත්තටම ලස්සනට තිබ්බා. මොකද මල්ලි සෆාරියේ වැඩ කරපු හින්දා සෆාරියක් වැඩ කරන්නේ. ඒ හින්දා යාගේ යාළුවෝ ටික එකතු වෙලා ජීප් පොලිමක් හරි ගස්සලා තිබ්බා. එයාලට හෝම් කමින් එක දවසේ මේ අපි කැමරාමන් මල්ලි අම්මයි තාත්තයි එයාලව ආදරයෙන් පිළිගත්ත වෙලාවෙ ඊට පස්සේ තින් දෙවෙනි දවසේ චූටි වීඩියෝ ටිකක් තමයි තියෙන්නේ. මට ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ලස්සනටම තිබ්බා, ලස්සනටම හිටියා ඒ දෙන්නේ. හැමදේම ලස්සනට වුණා. එයාගේ ජීවිතේ ඉස්සරහට සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක හැදුවෙත් එයාට මතකයක් වෙන්න. සතුටින් ඉන්න මල්ලි හැමදාම. ඔයාලට ගොඩාක් ස්තුතියි මාත් එක්ක මෙච්චර රැඳිලා හිටියට. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.